ඔයා iPhone එක පාවිච්චි කරන කෙනෙක් නම් ආයෙත් කිසිම ෆොටෝ එකක් ගන්න එපා මෙන්න මේ දේවල් තුන කරනකම්. ඒ වගේම මේ අන්තිම පොයින්ට් එක මම දන්නවා ගොඩාක් කට්ටියට අමතක වෙන දෙයක් කියලා. ඉතින් number 1 තමයි ඔයාලගේ iPhone settings වලට ගිහිල්ලා camera කියන එක click කරලා composition කියන section එකට grids කියන එක on කරගන්න. ඉතින් මේක කරන්න හේතුව අපිට leading lines, golden ratio, ඒ වගේම rule of thirds වගේ photos artistic විදියට ගන්න පුළුවන් අපි grids on කරලා තිබ්බහම. number 2 තමයි ඔයාලා හැම වෙලේම ෆොටෝ එකක් ගන්න කලින් මෙන්න මේ විදිහට sun dial එක අඩු කරලා ගන්න. ඒකෙන් ඇත්තටම අපි කරන්නේ shutter speed එක වැඩි කරන එක. ඉතින් ෆොටෝ එක පොඩ්ඩක් අඳුරු වුණාට අපිට edit එකේදී ලස්සන්ට ඒ නැති වෙච්ච details ටික උඩට ගෙන්න ගන්න පුළුවන්. and number 3 තමයි most important මේක අපි ගොඩාක් අය කරනවා මමත් ඒක කරලා තියෙනවා. ඒ තමයි අපේ lens එක හරියට සුද්ධ කරගන්න නැති එක ෆොටෝ එකක් ගන්න කලින්. ඉතින් අපි මේක කරන්නේ නැති වුණාම අපේ fingerprints නැත්තම් oil වගේ දේවල් බැඳිලා තිබ්බහම අපි ගන්න යන ෆොටෝ එක ගොඩාක් blur වෙනවා. එතකොට අපිට sharp ෆොටෝ එකක් ගන්න හරිම අමාරුයි. මෙන්න මේ විදිහට අපි lens එක clear කරගත්තේ නැත්තම්. ඉතින් ඊළඟ පාර ෆොටෝ එකක් ගන්න කලින් අනිවාර්යයෙන්ම මේ steps තුල follow කරන්න.